නිරන්තරයෙන්ම අපත් සමග සුවදත්වයෙන් යුතුව කටයුතු කරන්න අපේ කටයුතු වලට නිරන්තරයෙන්ම ශක්තියක් දෙන කාර්යවල කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂ සංජානන වලගේ ආරාධනා කළා නැත්නම් ඒ වගේම විශ්‍රාමලත් විද්‍යාලපති අපි ඒකේ සේවකත්වයතුමා පළඟම දකුණ විද්‍යාලයේ විද්‍යාලපති අපි හිතවත් අදිත් විජේරත්නතුමා ඒ වගේම අයිති විද්‍යාලයේ විද්‍යාලපති සාන්ත වීරගේ මහත්මයා ඒ වගේම අපේ කවදාත් උදව් කරන නිකිතෝ මෙන්න මේකට ආගයේදී රෝහලේ වෛද්‍යාචාර්ය අපි වන්‍යාරච්චි මැතිණිය ප්‍රදානව අපේ ගුරු දේශක මහත්මයා තුළු ඒ සම්පූර්ණ සම්භාවනීය යමුත්තන් සිදු දෙනා න්‍යායසාය මාතාම ගෞරවයෙන් පාත්‍ර වෙමින් පිළිගන්නවා. ඉතින් අද දවසේ මේ පාස්තරේ සිදු වෙන්නේ වර්ෂයක් පුරාවට දරුවන් ඉගෙනගත්ත දරුවන් දැනගත්ත සෞන්දර්යාත්මක හැකියාවන් ඉදිරිපත් කිරීම. අපි පාස්තරේ ඉතාමත් දක්ෂ හැකියාව තියෙන ක්‍රියාශීලී දරුවන් ගොඩක් ඉන්නවා. ඒ දරුවන්ගේ හැකියාවන් අංශය බලව කටයුතු කරන රේරුකාදේ ගුරු මහත්මිය ඒ වගේම විශේෂයෙන් විශාඛා ජයරත්න මහත්මිය ආදි කොට ඒ සෞන්දර්ය අංශය බාර වෙන ගුරු භවතුන් බොහෝ විශේෂලා මහන්සියලා අනෙක් සියලුම ගුරු භවතුන්ගේ නියෝජිත භවතුන්ගේ ප්‍රදානව සියලුම ගුරු භවතුන්ගේ සහයෝගීව උපකාරය මත දෙවිසියලු කටයුතු සංවිධානය කරනවා. ඒ විශේෂයෙන්ම අපි නගර අධිපතිතුමා ගමන අපේ කීපතා උදව් කරලා තියෙනවා. අපි පාසලේ දැන් කණ්ඩායම් දෙකක් තියෙනවා ජේෂ්ඨ අංශය සහ ප්‍රාථමික අංශයේ බටහිර සහ පෙරදිග කණ්ඩායම්. එතුමා තමයි මේ කණ්ඩායම් වලට අපිට ඇතුළු සපයලා දුන්නේ. ඒ වගේම මේ නවතන ප්‍රසංග තියෙනකොට ඇතුළු සපය ගන්නවා නැත්නම් මම කතා කරන්නේ එතුමාට තමයි. එතුමා නිරන්තරයෙන්ම ඒකට උදව් කරනවා. මේ පාසලේ මොන කටයුත්තක් තිබුණා අපි මොන ආදීන කටයුත්තක් ආරම්භ කරනකොට අපි විශ්වාසයෙන් කියනවා නගරාධිපතිතුමා පිළිබඳව. ඉතින් අපි කොහොමද කටයුතු සංවිධානය කරන යනකොට අපහසුතාවක් දැනෙනවා. මුදල් අමාරුකම වෙන අපහසුතාවක් දැනෙනවා. අපි ඒකම තමයි මතක් කරන්නේ. වර්ගවාසනත් අපි අර පාසලේ තුනවලක් තිබුණේ ඒක පොත් ප්‍රශ්නයක් තිබුණා. මම ඒකට කතා කරලා කිව්වා නගරාධිපති නෙවෙයි. ඒක පොදුදාම ඊයේ යන්ත්‍රේ වෙලා ඒ කටයුතු සම්පූර්ණ කරලා දුන්නා. ඉතින් මේ දුන්නේ ආරම්භ කරනකොට ලොකු ගැටලුවක් තිබුණා අපිට ඇදුම් පිළිබඳව. ළමයි කියුණු පර්ණයන් අදින්න බෑ කියලා. දැන් ඇතුම් වල තියෙන අඩු. මම කියන්නේ අපි නිර්මාණාත්මකව මේ කටයුත්ත කරමු. අපේ ටීචර් ළමයි වෙනතරම් තියෙනවා දේවල් වල අල්මාරි වල සාරි ඒ වගේම අම්මලා ළඟ වෙනතරම් අදින්න ඇති සාරි තියෙනවා අලුත් ඒවා ලස්සන ඒවා හැඩවල වෙන ඒවා අපි ඒවා ඉන්නගෙන ඒවා හතර සකස් කරලා ලස්සන නිර්මාණයක් එක්ක මේ ප්‍රසංගය කරමු කියලා. මේ කියන්නේ මට මේ ඉස්කෝලේ උත්සව කරනකොට මුලින්ම පිළිබඳව ප්‍රශ්නයක් කවදාකවත් මම ගුරුවරුන්ට දුන්නේ නැහැ. ගුරුවරු මොනවද කියන්නේ ඒ ඉගෙනදී නිරන්තරයෙන්ම ලබා දෙන්න මම මොන විදිහෙන් හරි කටයුතු කරනවා. මගේ අදින් හරි සල්ලි දෙනවා නැත්නම් මම පරිත්‍යාගය පිළිගන්න ඒකට ඉල්ලලා ඒක කරනවා. එහෙනම් නිරය ප්‍රසංගයේදී මට කිසි දෙයක් දෙන්න ඕනකමක් තිබුණේ නැහැ. එදින මේ මම කියව නිර්මාණාත්මක අනුසකස් කරගෙන මට සතුටක් දැනලා ඒක උත්තර ඉස්සරහේ වේදිකාවේ පුරුදානටම ඉදිරිපත් කළා. ඒ වගේ ළමයිව සකස් කරගත්තා. ළමයිට වස්කම් නැහැ, ගෙවල් වල වස්කම් නැහැ. නමුත් අර සමහරවිට අහත ගන්න දේවල් ඒ වගේම ගෙවල් වල පරිහරණය කරන්න නැති දේවල් අරගෙන ළමයි ගොඩාක් මහන්සි වෙලා ඔබේ වසල වාරි ගහලා තිබුණා. ඒ විභාග තියෙන අතරත් ඒවා සම්පූර්ණ කරගෙන ඒ ළමයි බොහොම හොඳට දෙමාපියන්ගේ සහයෝගය ඇතුව මේ කටයුතු කළා. වෙන පාසල් වල නම් ඉතින් දෙමාපියන්ටම ඔක්කොම කරන්නේ අපි දෙමාපියන්ට අපහසුතාවක් තියෙන නිසා අපි ගොඩක් වැඩ කරන්නේ නැහැ. ඒ වගේ කල්පනා කරලා අපි සතුටු වෙන්න පුළුවන් මේක සංගීත පිළිබඳව ළමයිගේ කියන මේ හැකියාව ඉදිරිපත් කරන අවස්ථාව සාධාරණයි කියලා. මේ කලින් ගොඩක් දිගට කතා කරන්න අවශ්‍ය විලාවක් නෙමෙයි. අද දවසේ ගොඩාක් විශ්ව තියෙනවා. ඉන්නේ මම මේ පාඩේ පිටත් වෙච්චාම අපෝ පන්සලට යනකොට කතාමාරක් වුණා. අපි මේ ගොඩට ගන්නවා. මේ දවස් 3-4 තමයි හැම සමාජයකම ඉස්සර තියෙන්නේ.
අපි ගෝපාලනාත්මක අධ්‍යක්ෂකතුමීට මම ආරාධනා කළා මේ හැමෝටම මම ආරාධනා කළේ හම්බෙච්චාම කතා කරලා කියන්නත් අපි උගලමන් කියන මොකද ඉංග්‍රීසි පස්සේ නෑනින්නේ පළවෙනි පොරේ නිසා ඒක පුළුවන් කවුරුත් නමුත් අපේ ඉංග්‍රීසි අපේ තරංග දකුණු විද්‍යාලයේ ප්‍රථම අපේ හිතලා පිළිවෙලක් ඒ වගේම අපේ හේවගම විද්‍යාලයේ සාන්ත ලේනගේ අපේ විද්‍යාලපතිතුම ඒ වගේම අපේ සෙනෙහරත්න විද්‍යාලපතිතුම අපිට කවදාත් හිතවත් කටයුතු කරන අය ඒ තරෙන්න මේ කටයුතුට ශක්තිය දෙනවා ඒ පිළිබඳව කරමින් විශේෂයෙන් කටයුතු සාර්ථක කරලා ඒ වගේම විද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයනයේ හැකියාවන් තව තවත් උත්සාහ කරගෙන ජාතික බලයට යන්නට ඒ දරුවන්ට ශක්තිය ධෛර්යය හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ මම පිළිගන්නේ කතාව අවසන් කරනවා ඔබ දෙනාටම දෙවියන් සරණයි